ඒකට පාර්ලිමේන්තුවෙන් 7 වෙනි ඊළඟ එක්කෙනා නම් කරන්න දෙන්න ඕනේ. මම දැක්ක පත්‍රයක දාලා තියෙනවා. හරි. ඉතින් ඒක බොහොම පැහැදිලිව තේරෙනවා මේකෙම ඔබතුමාගේ බුද්ධිය බේරනවා. නෑ දාලා තිබිච්ච එක කියන්නේ. පත්‍රේ මම කියපුවා නෙමෙයි දාලා තිබුණේ. මේ නිවැරදි කරන්නේ. එයා නිවැරදි කරලා තිබ්බේ. නිවැරදි කොහෙද නිවැරදි කරලා තිබුණා. කොහොමද නිවැරදි කරලා නැහැ. ඔබතුමාට වෙන්නන්න ඔබතුමාට වෙන්නන්න තියන්න ඕනේ. කියන්න බෑ කොහෙද කියලා. වෙන්නන්නද මේක උස්සනවා එන්නේ ඔබ. ඔබතුමාට ඒක ප්‍රශ්න තිබුණා කියලා. ඒ උදා එනකොට අරන් එන්න ඕනේ. නෑ ඉතින් ඔය මෝඩ චෝදනාව තිබුණා. ඊළඟට දෙවෙනි ඊළඟට තුන්වෙනි කාරණේ ඊළඟට කියලා තිබුණා මේක තමයි තමන්ට ඌමනා ඊළඟට ජාතික ලැයිස්තුවෙන් එක්කෙනෙක් අයින් වෙන්න ඕනේ. තමන් කොයිද කියලා තියෙන්නේ කියලා තරපෙන්නේ බෝරට මඩ ගහන්න එපා මන්තුතුමා මේම බෝරෝ ටිකක් මඩ ගහන්න එපා වාට කරදර කරේ නැහැ නෑ කරදර කරලා බොරු කියනවා වාචාලකට බොරු කිව්වේ නෑ වාචාලකම නෑ අනේ වා බොහොම සංවරයි හරි ඔය මම වාචාලකම කතා කරලා තියෙනවා සංගල්ලා තියෙනවා ඔයාගේ වාචාලකම ආගව තියාගන්න ඔබතුමා බොරු කියන්න එපා ඔයාගේ වාචාලකම තියාගන්න බොරු කියන්න එපා ඔයා කතාවේ ඔප්පු කරලා පෙන්නන්න ඔයා ඔප්පු කරලා පෙන්නන්න ඔබතුමා කියනවනේ ඔයා ඔප්පු කරලා පෙන්නන්න මම වාට ඔප්පු කරන්න පොඩ්ඩක් කොහෙද ජාතික ලැයිස්තුව ලියන්නේ කියලා ඉතින් ඒක දාලා තියෙනවා ලියලා තියෙනවා දෙන්න වල ලියලා තියෙනවා මම ටික දැක්කා හරි ඒක අරන් එන්න බෑ කියන නැත්තම් නැහැ කියන්නේ හරි ඒක තමයි දවස ගානේ දාලා තිබුණේ හරි මේ වගේ බය ඔබතුමාලා වගේ මම කියනවා ඔබතුමාලා ලියන්න පුළුවන් නෝගාගේ UMP මොකද ආයි 99.9ක් හරි කියන්නේ කියන්න බෑ අපි කියන්නේ පක්ෂ තීරණය කරන්න ඕනේ පක්ෂ තීරණය කරන්න ඕනේ මට ඉල්ලන්න ඕන මං ඉල්ලනවා හරි අපිට කට්ටිය කියනවනේ අපි කතා කරලා මොකද කරන්න කියලා හරි අතන ඇවිල්ලා අරත් එක්ක තමයි අනේ සර් මට ජාතික ලැයිස්තුවෙන් කැලලක් තියලා තියන්න සර් නැත්නම් ඊට පස්සේ කියලා කතා කරනවා මට ගම්පහෙන් එන්න ඕනේ සර් මම එන්නම් ඉස්සෙල්ලා මේක ඉල්ලන්නම් පස්සේ ගම්පහෙන් මීගමෙන් හරි වත්තලින් හරි ඉල්ලන්න ඒකින්ද මට ඒ සීට් එක දීලා එහෙම මේ පක්ෂේ තමන්ගේ මේ ඔබතුමාගේ ඔය නපුංසක වැඩ අපි ගාව නෑ එන්ස කරුණා කරලා තියාගන්න කවුද කියලා මම බොහොම පැහැදිලිව දන්නවා අපි දන්නවා කතා කරමු ඕන කතා කරමු ඕන ඔයා කරුණා කරලා ගෑගෙන නිකන් පටන් ගන්න එපා හරි බොරු ගියේ නිකන් වාගේ මායම තමයි ලොකු ඇති මේ ලොකු නෑ වගේ මහත් කරුණා කරලා ඉන්න මම කතා කරන්නේ නෑ නෑ ඔයා බොරු කියන්නේ මම බාධා කරන්නේ මම කියන ඔයා මෙච්චර බොරු කිව්වා මට ඔබතුමා ඔප්පු කරන්නකෝ මම ඉල්ලීමක් කරලා දෙනවා දිගින් දිගට බාධා කරන්නේ නැහැ බොරු කියන්න දෙන්න බෑ නෑ මේ ඔයා බොරු කියන්න බෑ දැන් කියපු කතාවට මම බොරු කියන්න බෑ පොඩ්ඩක් ඉස්සරහට කතා කරන්න දෙවිදියට පොඩ්ඩක් හරි කතා කියපුවා හරියම නෙමෙයි කියන්නේ මගේ ගැන කිව්වා මං ගැන කිව්වනේ ඔයා කියන්නේ මං ගැන කියන්නේ හරි ඔයා ගැන කිව්වා ආගන්න හරි ආගන්න දන්නේ නැතුව දන්නේ නැති බම්බෝල් කතා කරන්න හරි හරි එතකොට මේ පක්ෂයට මම බැරන් තියෙන ලංකායි නිවුස් කියන්නේ මොකද්ද? ලංකායි නිවුස් කියන්නේ මේ රටේ ඊටාම බැරදිම චිත්‍ර ටික ලෝකේ හැමතැනකටම පෙන්වන නිවුස් එක. ලංකායි නිවුස් කියන්නේ. ඒකට ලියන්න බෑ. Taman ඒකේ වැරදි එකක් ගියොත් වැරද්දට ලියන්න බෑ. අනිවාර්යයෙන්ම ඒක කරෙක්ෂන් එකක් දාන්න බෑ. හරි? ඒ කරෙක්ෂන් එක දාන්නේ නැහැ. ඊට වැඩි ඊටාම කුණුහරුප ලියන මේ ලංකායි නිවුස් එකේ තමයි මේ අරගෙන තියෙන්නේ. ඒක තමයි මෙයාගේ මූලාශ්‍රය. හරි? ඒ මූලාශ්‍රය තමයි අරගෙන තියෙන්නේ. ඒතකොට ඒ මූලාශ්‍රය තමයි විශ්වාස කරන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ ඊටාම කිසිම වගකීමක් නැති මාධ්‍ය ආයතනයක් විදිහට අරන් යන නැත්නම් වෙබ් එකක් විදිහට අරන් යන කුණු වෙබ් එක ඔබතුමා ඉස්සර යාළුවනේ හොඳ අපි යාළුවෝ අපි මිනිස්සු කියලා බේරගත්තා ඔයා දන්නේ නැහැ ඒ කාරණා UNP ඉන්න නෙමෙයි අපිට අපි ඉන්න ගෑ ගන්න දින්න බඩ හරි මට ඉන්න කතා කරලා ඉන්න කතා කරලා ඉන්න ඉතින් ඔයා ඒක තමයි ඔයා බොරු කියන්න එපා බොරු කියන්නේ ඉතින් මට කතා කරන්න දෙන්න කතා කරන්න තමයි දෙන්නේ කතා කරද්දී ඔබතුමා කියන්නේ බොරු මේ කතා කරලා ඔයා කියන දේවල්ට මම උත්තර දෙන්නේ අද තියාගන්න අපි දාසිරි මට මොකද අවස්ථාව මොකද්ද නෑ අපි දාසිරි මොකද්ද නෙමෙයි කෑ මොඩේ උනද තියෙන්නේ මට උනත් නෑ මොඩෙක් වගේ කෑ ගහලා තු ඉන්න ඔබතුමා බොරු කියන්නේ බොරු කියන්නේ මේක ළඟම ඉන්නසට ආශ්‍රය කරලා ළඟම තියන් හිටියේ සඳරුවන් නෝ සඳරුවන් හිටියා සඳරුවන්ට බේරගත්තේ අපි තමයි ඒක තමයි කියන්නේ සඳරුවන්ට උන දේවල් ඔයා දන්නේ නෑනේ දන්නේ දේවල් කතා කරන්න ඉන්න දන්නේ දේවල් කතා කරන්න ඉන්න ඔබතුමාගේ අවස්ථාව ලංකාවේ නිවුස් එක කරන කාලේ ඔක්කොම සඳරුවන් ලස්සනට ලිව්වා හරිද මේක ගිනි තිබ්බයින් පස්සේ තමයි සඳරුවන් ලංකාවෙන් පැන්නේ පැනලා එතනින් පස්සේ සඳරුවන් ලියලි හිටියා හරි අද සඳරුවන්ට පයින් ඇවිදින්න බැරිලා තියෙන්නේ ඒ ලියනේ වගේ ප්‍රතිඵලය තමයි. හරි? එතනින් පස්සේ අපි සඳරුවන් ආරක්ෂා කරුවා. අපි සඳරුවන් වෙනුවෙන් ඔය සඳරුවන්ලා හිටියේ නෑ. සඳරුවන්ගේ මේ අද මව්බිම් පත්‍රයේ ප්‍රධානියව මේ කතුතුමාව අපේ එතුමා අත්අඩංගුවට ගත්ත වෙලේ කවුරුත් හිටියේ නෑ. ඔය කියන චන්දි කතා කරන කවුරුත් හිටියේ නෑ. අපි තමයි ගිහිල්ලා බේරගත්තේ. උසාවියට ගිහිල්ලා. හරි? කඩුවෙල උසාවියට ගිහිල්ලා. ඒ නිසා වරාය හොරු ඉන්නවා කියලා කිව්වේ නෑ. වරායේ ගලක් තියෙනවා. වරායේ ගල කඩන්න ඕනේ. වරායේ ගලට ඇතුල් වෙන්න විදියක් නෑ. තරහ නැත්තම් ප්‍රශ්නයක් ගන්න. මොකද? ඔබ තරහ නැත්තම් ප්‍රශ්නයක් ගන්න. ඔබතුමා කිව්වේ නැද්ද? වරාය සභාපතිගේ උපාධිය හොර උපාධියක් කියලා.
මම නෙමෙයි කිව්වේ රවි කරුණානායක මහත්තයා කිව්වා. දන්නේ නැති කතා කියන්න එපා. දන්නේ නැති කතා කියන්න එපා. ඔබතුමා කිව්වේ නැත්නම් විවාදේ මම මොකුත් කිව්වේ නැහැ. මම කිව්වා ඔබතුමාගේ සර්ටිෆිකේට් එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. එච්චරයි. එහෙම කිව්වා. ඔව්. බොරු පාරක් කියලා කිව්වේ නැහැ. සමාජයි. හරි. ඒක කිව්වේ. ඒක තමයි. දන්නේ නැත බොරු කියන්න එපා. ඒක තමයි ඔබතුමා. ඔයයි බොරු කියන්නේ මම. හරි හරි. මම පිළිගත්තා නේද? පිළිගත්තා. ඔබතුමා කිව්වා එහෙම හරි. ඒක රවි කරුණානායක මහත්තයා ඇවිල්ලා අපි කෝප් කමිටු අපේ උසස් නිලධාරි පිළිබඳ කාර්ය සභාවේ මේක මතු කරා. මේක තමයි මම කිව්වේ. ඒ සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා කියලා මම නිල එකයි හිටියා. ඒ අර මම බොරු උපාධියක් තියෙනවා හොරු උපාධියක් තියෙනවා කියලා කිව්වේ නැහැ. හරි. හැබැයි වරාය හොරු ඉන්නවා කියලා මම කිව්වෙත් නැහැ කොහෙවත්. හැබැයි මම බොහොම පැහැදිලිව කිව්වා වරාය ඇතුලේ ගලක් තියෙනවා. ඒ නිසා මේක ගෙනියන්න බෑ. ඒ නිසා මේක කඩන්න වෙනවා. මෙච්චර වියදමක් වෙනවා. ඒක ඇත්ත කතා. අදත් මම කියන එක ඇත්තයි. ඒකින්ද ඒක මේ කැඩුවා ගල. ගල කඩලා දැන් ඉතින් නැව් අරන් එනවා. ඉතින් ඒ එන නැව් ප්‍රමාණය දැන් අපිට කියන්න පුළුවන්. ඉතින් ඒකට මේ තියෙන කතා අනිත් පැත්තට කියනව නෙමෙයි. දැන් ගල කඩලා තියෙනවා නැව් වෙනවා. ඊළඟට දැන් තෙල් බංකර ව්‍යාපාරයක් හදලා තියෙනවා. ඒකෙන් තෙල් ගහනවා. එක්ක ඇතුළට ඇවිල්ලා ගහන්න පුළුවන් නැත්නම් එළියෙන් ගහ ගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්න තියෙනවා නම් ඕනනම් ගිහලා සමීක්ෂණ කණ්ඩායම් වලට නිරීක්ෂණ කණ්ඩායම් ඉන්නවා ගිහලා බලන්න පුළුවන්. බලලා ඇවිල්ලා කියන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවනම් නැතුව මේවට මේ hina වෙලා හරි එදා කියපු කතාව අද මොන කටෙන් කතා කරනවද කියලා මට නම් මං එහෙම කතා කරලා නැහැ. එදා කියපු කතාව අදත් මං කියනවා. මේ ආණ්ඩුවේ වැරදි තිබුණා නම් වැරදි මං කෙලින් කියනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. අපි ඒ අභ්‍යන්තරව අපි කතා කරලා හදා ගන්න. ඒක ආණ්ඩුවේ ඇතුළේ ඉන්නවනම් අපි ආණ්ඩුව ආරක්ෂා කරනවා. විපක්ෂ මොකද මට මම UNP එකයි කිව්වේ චතුර මම UNP එකේ ඉඳලා ඇවිල්ලා මෙතන ආණ්ඩුව ආරක්ෂා කරන්නේ නැහැ. මම ආරක්ෂා කරන්නේ මට ඡන්දෙ දුන්න 3,36,000 UNP හෝ ශ්‍රී ලංකා මිනිස්සු මට මහමැති වෙන්න ඡන්දෙ දුන්නා. මේ ආණ්ඩුවත් එක්ක ඉන්න. ඒකට මට අයිතියක් තියෙනවා මේ මිනිස්සු රකින්න. හරි ඒ රකින්න විතරක් නෙමෙයි සත්‍ය දේ කතා කරන්නේ. හරි ඒ නිසා මම ඒක කතා කරා.